මල්ලි දඩයක් ගෙවන්න පෝස්ට් ඔෆිස් එක කොතනද තියෙන්නේ? ඉස්සරහට ගිහින් වමට හැරෙන්න. මිස් මේකේ දඩ මුදල දෙගුණයක් වෙලා. ඔයාට 4400ක් ගෙවන්න වෙනවා. වාහන දඩයක දඩ මුදල ලියපු දිනේ සිට දින 14කින් පස්සේ දෙගුණයක් වෙනවා. ඒ වගේම දින 28ක් දක්වා පමණයි ගෙවන්න පුළුවන්. තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකකුත් දාගෙන වීඩියෝ එක බලමු. කහපාට කොලය తాවකාලිකව පාරේ ගමන් කරන්න විතරයි. දඩ මුදල ගෙවීමට අනිවාර්යෙන්ම දඩ පත්‍රිකාව තැපැල් කාර්යාලයට හෝ උපතැපැල් කාර්යාලයට රැගෙන යන්න වෙනවා. දඩ මුදලේ සම්පූර්ණ වටිනාකම වගේ 10%ක් ඔයාට තැපැල් කාර්යාලයේදී ගෙවන්න වෙනවා. දඩ මුදල ගෙව්වට පස්සේ ඔයාට මුදල ගෙවපු බවට අතින් ලියන ලද හෝ පරිගණකයේ මුද්‍රිත කුවිතාංශයක් තැපැල් කාර්යාලයෙන් ලබා දෙනවා. ඒක පොලිසියට ලබා දීලා නැවත ඔයාගේ රියදුරු බලපත්‍රය ලබා ගන්න පුළුවන්.